ආදරය කියන්නේ අපි හැමෝටම සංවේදී මාතෘකාවක්නේ. මේ ආදර සම්බන්ධකම් වලදී අපි හැමෝම කැමති, මං වගේම ඔයත් කැමති ඒවා සුබවාදී විදිහට අවසන් වෙනවා දකින්න. හැබැයි ඉතිහාසයේ වර්තමානයේ අනාගතේ මේ හැම කාලෙකදීම මේ ටොක්සික් රිලේෂන්ෂිප් වලින් අඩුවක් තිබිලා නැහැ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන නෙමෙයි. ඉතිහාසයේ ඔයා දන්න හරිම ප්‍රසිද්ධ ටොක්සික් රිලේෂන්ෂිප් 6ක් ගැන තමයි අද මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න මේ යුදේ with endless world. ටොක්සික් රිලේෂන්ෂිප් ගැන කතා කරන්න කලින් මම ඔයාලට චුට්ටක් කියලා ඉන්නම් ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියලා අපි සාමාන්‍යයෙන් නම් හඳුන්වන්නේ තමන්ගේ එක අරමුණක් වෙනුවෙන් අනිත් පාර්ශවයේ පාවිච්චි කරන රිලේෂන්ෂිප් එකකට. මේ අරමුණ ගොඩක් වෙලාවට අනිත් පාර්ශවය ඊටමත් අගතියකට ඊටමත් දුක්ඛිත තත්වයකට පත් වෙන අරමුණක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. ඉතින් ඉතිහාසයේ මේ ටොක්සික් රිලේෂන්ෂිප් වලින් අඩුවක් තිබුණේ නැහැ. අද මම කතා කරන්නේ තාමත් ප්‍රසිද්ධ ඔයා දන්න හැබැයි ඒ වගේ ඇතුලේ තියෙන කතාව සමහර විට ඔයා නොදන්න ටොක්සික් රිලේෂන්ෂිප් 6ක් ගැන. මෙතනදී මේ රිලේෂන්ෂිප් ගැන කතා කරනකොට අපිට මේගොල්ලන්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද අපි මේ රිලේෂන්ෂිප් කතා කරන්නේ ගොඩක් වෙලාවට එක්ක තියෙන මූලාශ්‍ර තොරතුරු එක්ක නැත්නම් ඒ කාලේ තිබුණ සමාජ හැසිරීම පිළිබඳ ඒගොල්ලන් ගැන ලියවිලා තිබ්බ මූලාශ්‍ර තොරතුරු එක්ක ඒ වගේම තමයි මේ රිලේෂන්ෂිප් ගැන කතා කරනකොට මෙයාලට මේ தත්ත්වයටපත් වෙන ගොඩක් වෙලාවට ඒ කාලේ තිබුණ සමාජ පසුබිම, දේශපාලනික පසුබිම, පෞල් බලපෑම වගේ දේවල් සම්බන්ධ වෙන්න ඇති. ඒක නිසා අපිට හැමතිස්සෙම මේ ටොක්සික් රිලේෂන්ෂිප් වල ටොක්සික් අගතියට පත් කරන පාර්ශවය ගැන ඇඟිල්ල දික් කරන්න ඉතිහාසය ගැන කතා කරනකොට බෑ. ඒක නිසා අපි මේ ගැන මධ්‍යස්තව බලලා මේ රිලේෂන්ෂිප් කොයි වගේද කියලා කතා කරමු. රිලේෂන්ෂිප් ගැන කතා කරනකොට මුලින්ම මං ලංකාවෙන් පටන් ගන්නම්. ඉස්සෙල්ලම මං ඔයාලට කතා කරන්න හදන්නේ ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ගැන. ඒ තමයි විජේ කුමාරයා සහ කුවේණු කුමරිය. විජේ කුමාරයා සහ කුවේණු කුමරියගේ මේ රිලේෂන්ෂිප් එක ගැන කතා කරනකොට මේගොල්ලෝ අපේ සිංහල ජාතිය රාජ්‍යත්වය ලංකාවේ ඉතිහාසයත් එක්ක ඉතාමත් ඍජුවම සම්බන්ධයි. එතකොට මෙයාලා ගැන අපිට බොරු කතා කරන්න බෑ. මම මේ ගැන රිසර්ච් කරනකොට මට ගොඩක් වෙලාවට හිතුණ දෙයක් තමයි මේ විජේ කුමාරයාගේ පසුබිම ගැන මම වගේම සමහර විට ඔයත් ගොඩක් වෙලාවට දැනගෙන ඉන්න නැතුව ඇති. ඒ කියන්නේ විජේ කුමාරයා ඉපදුනේ කොහොමද කියන එක ගැන මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන ඔයා දැනගෙන ඉන්න නැතුව ඇති. ඒක නිසා මම විජේ කුමාරයාගේ උප්පත්ති කතාව ඉඳන්ම ඔයාට මේ සම්බන්ධය ගැන කියාගෙන යන්නම්. විජේ කුමාරයා ගැන කතා කරනකොට අපිට යන්න වෙනවා සිංහයා සහ සුප්පාදේවියගේ කතාවට. ඒ කියන්නේ සුප්පාදේවිය කියන්නේ වංග සහ කාලිංග කුමාරිකාවක්. මෙයා දවසක් උයනේ ඇවිද ඉන්නකොට පිරිසත් එක්ක සිංහයෙක් ඇවිල්ලා පිරිස පන්නලා මේ කුමරියව පිට උඩ තියාගෙන වනාන්තරයේ ගල් ගුහාවකට ගිහිල්ලා මේ දෙන්න ජීවත් වෙනවා. මේ දෙන්න මෙහෙම කාලයක් ඉන්නකොට මේ දෙන්නට දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා සිංහ බාහු සහ සිංහ සීවලී කියලා. සිංහ බාහු නාට්‍ය ඔයාට මතක් වෙනවා ඇති ලංකාවේ අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යයක්. ටිකට් අරගෙන බලන්න පුළුවන් නම් හරිම ලස්සනයි, හරිම වටින නාට්‍යයක් සිංහ බාහු කියන්නේ. ඉතින් මේ සිංහ බාහු, සිංහ සීවලී සහ සුප්පාදේවිය ගල් ගුහාවේ තියලා මේ සිංහයා යනවා කෑම හොයාගෙන එන්න. මෙයා හැබැයි මේ තුන්දෙනාට ගල් ගුහාවෙන් එළියට යන තහනම් කරලා තියෙන්නේ. හැබැයි මේ සිංහයා මේ තුන්දෙනාට හරිම ආදරේ. ඒ වුණාට ගල් ගුහාවෙන් එළියට යන තහනම්. මේ විදිහට සිංහ බාහු, සිංහ සීවලී සහ සුප්පාදේවිය කාලයක් මේ ගල් ගුහාවේ ජීවත් වෙනවා. හැබැයි සිංහ බාහු කියන්නේ කුමාරයෙක්. මෙයා තරුණ වියට පත් වෙනකොට මුරණ්ඩුවේ හිතුවක්කාරයි ගල් ගුහාවකට කොටු කරලා තියන්න බෑ. මෙයා අවුරුදු 16 දී එක දවසක අම්මයි සිංහ බාහු කියන සහෝදරියත් එක්ක ගල් ගුහාවෙන් පැනලා යනවා.
සිංහයා කෑම හොයාගෙන එනකොට මේ තුන්දෙනා ගල් ගුහා වෙන්නේ නැහැ. සිංහයා වියරු වැටිලා වගේ තියෙන ගම් ඔක්කොම ගිනි තියන්න මේ මිනිස්සු මරන්න පටන් ගන්නවා. මේ සිංහයාව නතර කරන්න පුළුවන් වෙන්නේ සිංහයාගේ පුතා වෙච්ච සිංහ බාහුවට විතරයි. මෙයා හී පහර 3ක් විදිනවා. තුන්වෙනි හී පහරදී තාත්තා වෙච්ච සිංහයා මිය යනවා. මේ කරපු වීර ක්‍රියාවට මේ ගම්වල හිටපු මිනිස්සු මෙයාව රජ කෙනෙක් විදිහට පත් කරගන්නවා. මේ විදිහට සිංහපුර රාජධානිය බිහි වෙනවා. මේ රාජධානිය බිහි වෙලා මෙයා විවාහ කරගන්නේ තමන්ගේම සහෝදරිය වෙච්ච සිංහ සීවලීව. මේ දෙන්නට දරුවෝ 30 දෙනෙක් හම්බ වෙනවා. මේ 30 දෙනාගේ එක්කෙනෙක් තමයි විජය කුමාරයා. හැබැයි විජය කුමාරයාගේ තිබුණ නොමනා හැසිරීම නිසා විජය කුමාරයාත් එක්ක 700ක් පිරිස මේ සිංහපුරයෙන් පිටුවහල් කරනවා. පිටුවහල් කරන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු දිනයේ. මෙයා පිටුවහල් කරාට පස්සේ කෙලින්ම ඇවිල්ලා ගොඩ බහින්නේ ලංකාවේ තඹපන්නියට. තඹපන්නියට ගොඩ බැහැසට පස්සේ මේගොල්ලන් දකිනවා බල්ලෙක් ඉන්නවා. මේ විජය කුමාරයාගේ පිරිස එක්කෙනෙක් මේ බල්ලාගේ පස්සේ ගියාට එයා ආපහු එන්නේ නැහැ. එයාව හොයන්න තව දෙන්නෙක් යනවා. ඒ දෙන්නත් ආපහු එන්නේ නැහැ. මේ විදිහට මෙයාගේ මේ 700ම පිරිස යනවා විතරයි ආපහු එක්කෙනෙක්වත් ආවේ නැහැ. දැන් විජය කුමාරයා මේ 700ක් පිරිස හොයාගෙන යනවා. මේ විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණි කුමරිය හිටියේ කපු කටමින්. කුවේණි කුමරිය කියන්නේ මේ කාලේ ලංකාවේ යක්ෂ ගෝත්‍රික නායකයා වෙච්ච බම්බා රජතුමාගේ දියණිය. ඒ කියන්නේ දූ කුමාරිය. මහපාලි කුමාරිය කියලත් කුවේණි කුමරියට සඳහන් කරනවා. මෙයා අතිශය රෝමත් කෙනෙක් කියලා තමයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. මෙයා මේ 700ක් පිරිස එයාගේ තිබුණ මායා බලයෙන් හංගගෙන ඉන්නවා. දැන් විජය කුමාරයා ආවට පස්සේ මහා වංශයෙන් නම් සඳහන් වෙන්නේ කුවේණි කුමරියව බය කරලා 700ක් පිරිසව ආපහු එළියට අරගෙන කුවේණි කුමරියව එයා විවාහ කරගෙන කුමරියගේ අනුදැනුම ඇදුව යක්ෂ ගෝත්‍රිකයන් පරාජය කරලා යක්ෂ ගෝත්‍රිකයන්ව මරලා දාලා ලංකාවේ විජය කුමාරයා රජ වුණා කියලා. මහා වංශයේ ලින්ක් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් බලන්න පුළුවන්. මේ විදිහට දැන් විජය රජතුමා කුවේණි කුමරියව විවාහ කරගත්තා. කුවේණි කුමරිය තමන්ගේ පරපුරට ද්‍රෝහි වෙලා තමන්ගේ දෙමෝපියන්ට ද්‍රෝහි වෙලා පිටින් ආපු විජය කුමාරයාට ඉතාමත් ආදරය කරලා මෙයා තමන්ගේ පරපුරම පාවා දීලා විජය කුමාරයාත් එක්ක විවාහ වෙනවා. මේ විවාහයෙන් මෙයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ජීවහත්ති සහ දිසාලා කියන්නේ. හැබැයි කාලයක් යනකොට විජය කුමාරයාට නීත්‍යානුකූල රාජාභිෂේක මංගල්‍යයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා මෙයා විජය කුමාරයා කුවේණියට කියන ඔයා දැන් මාලිගාවෙන් පිට වෙන්න කියලා. යක්ෂ ගෝත්‍රික කාන්තාවකට කවදාවත් රජනක් වෙන්න බෑ කියලා. කුවේණිය ඉතාමත් ආයාචනය කරලා අඬලා කියනවා ඒ දේ කරන්න එපා. එයාට දැන් කවුරුත් නැහැ කියලා. ඒ වුණාට විජය කුමාරයාගේ හිත උණු වෙන්නේ නැහැ. විජය කුමාරයා කුවේණියව මාලිගාවෙන් පිටමං කරනවා දරුවොත් එක්ක. කුවේණිය අඬ මාලිගාවෙන් පිට වෙනවා. මෙයාට යන්න තැනක් නැති නිසා මෙයා යන්නේ මෙයාගේ ඉතුරු වෙලා හිටපු යක්ෂ ගෝත්‍රික පිරිස ඉන්න ගමට. කුවේණිය මේ යක්ෂ ගෝත්‍රික පිරිසට විරුද්ධ වුණු නිසා මේ පිරිස කරන්නේ ගමට ආපු කුවේණියව මරලා දානවා. හැබැයි කුවේණියගේ එක මාමා කෙනෙක් දරුවෝ ගැන දුක හිතලා දරුවෝ දෙන්නට පැනලා යන්න කියලා කියනවා. මේ පැනලා යන දරුවෝන්ගෙන් තමයි ලංකාවේ වැඩි ජනතාව බිහි වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ ජීවහත්ති සහ දිසාලා කියන මේ දරුවෝ දෙන්නගෙන් තමයි ලංකාවේ වැඩි ජනතාව බිහි වුණා කියලා ජනප්‍රවාදවල කියන්නේ. මේගොල්ලෝ සපරගමුව පළාතට තමයි පැනලා ගියා කියලා කියන්නේ. කුවේණියගේ ආදර කතාව ඒ විදිහට අවසන් වෙනවා. එතකොට ඔයාට තේරෙනවා ඇති විජය කුමාරයා කොයිතරම්නම් කපටි අරුමුණක් වෙනුවෙන්ද කුවේණි කුමරිය පාවිච්චි කරේ කියලා. ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියන්නේ ඔන්න ඔය වගේ දෙයකට. කොහොම හරි විජය කුමාරයා පඬු රටෙන් පඬු රජුගේ දියණිය ගෙන්නලා විවාහ කරගන්නවා. ඊට පස්සේ තාමත් උත්කර්ෂවත් රාජාභිෂේක මංගල්‍යයක් පවත්වනවා. මහා වංශයේ තියෙන්නේ සිංහල ජාතිය බිහුනේ විජය රජතුමාගෙන් කියලා. හැබැයි මේක ආందోලනාත්මක ප්‍රකාශයක්. මොකද ගොඩක් අය විශ්වාස කරන විදිහට රාවණා යුගයේ වෙනකන් සිංහල ජාතිය ආරම්භයේ ගියා කියලා කියනවා. මේක ඒ සම්බන්ධව කතා කරන වීඩියෝ එකක් නෙවෙයි නිසා මම ඒ සම්බන්ධව කතා කරන්නේ නැහැ. මම මෙතනදී කතා කරන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් ඉතිහාසයේ තිබුණ කොයි විදිහටද කියන ගැන කාරණාව විතරයි. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙතනදී කුවේණි කුමරිය කොයිතරම්නම් අසාධාරණයකට ලක් වුණාද කියලා. හැබැයි ඉතිහාසයේ කවදාවත්
සාධාරණීකරණය හොයන්න යන්නේ නැහැ. මං කියන්නේ ඔයාට සිදුවීම පමණයි. අසාධාරණේ ඔයාට තීරණය කරන්න පුළුවන්. දෙවනි රිලේෂන්ෂිප් එක තමයි මේ වෙද්දිත් ලෝක ඉතාමත් කතා බහට ලක් වෙන චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ කතාව. චාල්ස් කුමාරයා සහ ඩයනා කුමරියගේ කතාව තමයි මෑත ඉතිහාසයේ බිහිවුණ ලෝකේ වැඩිපුරම කතා බහට ලක් වුණ ඉතාමත් සුන්දර ආරම්භයක් තිබුණ හැබැයි ඛේදනීය අවසානයක් තිබුණ කතාව. චාල්ස් කුමාරයා කියන්නේ එංගලන්ත කිරුළ හිමි කුමාරයා. ඩයනා කුමරිය කියන්නේ එංගලන්තේ ඒ වගේම රාජ්‍ය වංශික කුමාරිකා වගේ. කියන්නේ එයාගේ අම්මයි තාත්තයි රජ පවුලට සම්බන්ධ පවුල් වලින් පැවතගෙන එන කට්ටිය. චාල්ස් කුමාරයා ඩයනා කුමරියට වැඩි අවුරුදු 12ක් වැඩිමල්. කොහොම හරි මේ දෙන මුණ ගැහින ඩයනා කුමරියට අවුරුදු 16 දී විතර. එතකොට හැබැයි චාල්ස් කුමාරයා ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන තිබුණේ ඩයනා කුමරියගේ අක්කත් එක්ක. කොහොම හරි 1776 වගේ වෙනකොට මේ දෙන්න 1981 වගේ වෙනකොට චාල්ස් කුමාරයා සහ ඩයනා කුමරිය අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. මේ දෙන්නගේ විවාහය සම්බන්ධ නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙනවා. මීට කලින් 1770 දී වගේ චාල්ස් කුමාරයා කැමිලා පාකර් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. හැබැයි කැමිලා පාකර් කියන්නේ රාජ්‍ය වංශික කාන්තාවක් නෙවෙයි හින්දා දෙවනි එලිසබෙත් මහරජන මේ සම්බන්ධයට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා චාල්ස් කුමාරයාට සිද්ධ වෙනවා කැමිලා පාකර්ව අතහරින්න. මේ කැමිලා පාකර්ව අතහැරලා චාල්ස් කුමාරයා බැඳෙනවා රාජකීය හමුදාවට. කැමිලා පාකර් වෙනත් විවාහයක් කරගන්නවා. දැන් මේ දෙන්නගේ පරිච්ඡේදය එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ පටන් ගන්නේ ඩයනා කුමරියගේ සහ චාල්ස් කුමාරයාගේ පරිච්ඡේදය. මේ දෙන්නා 1981 ජූනි 29 මට මතක විදිහට ජූනි 29 ඉතාමත් උත්කර්ෂවත් විවාහ මංගල්‍යයකින් විවාහ වෙනවා. මේ විවාහය තමයි සියවසේ මිලියන 750කටත් අධික ජනතාවක් නරඹලා තිබුණ සියවසේ විවාහ මංගල්‍ය. මේක සුරංගනා කතාවක් වගේ ආදර කතාවක් කියලා තමයි ඒ දවස්වල මාධ්‍යයේ පළවුනේ. මේ දෙන්නගේ විවාහයෙන් විලියම් සහ හැරී කියන කුමාරවරු දෙන්නෙක් බිහි වෙනවා. ඒ දෙන්න අදට ප්‍රවෘත්තිමවන කට්ටිය බ්‍රිතාන්‍ය රජ පවුලේ. හැබැයි මේ දෙන්නගේ විවාහය ඇතුලේ සෑහෙන්න අඩලු හුඩුකම් ඇති වෙන්න පටන් ගන්නවා. එක හේතුවක් තමයි ඩයනා කුමරිය චාල්ස් කුමාරයාට වැඩිය අවුරුදු 12කින් බාලයි. ඒක නිසා මේ දෙන්නගේ තිබුණ රුචිකත්වයන් අහසයි පොළොවයි වගේ වුණා. අනිත් එක තමයි මේ දෙන්නගේ විවාහයේ මැදට කැමිලා පාකර් එනවා. ඒක නිසා මේ දෙන්නගේ විවාහය ගොඩක් දුරට දුරස් වෙන්න බලපෑවා කියලා කියනවා. ඩයනා කුමරිය එක වෙලාවකට BBC නිවුස් වලට කියලා තිබුණා. BBC එකත් එක්ක තිබුණ සාකච්ඡාවකදී කියලා තිබුණේ අපි දෙන්නගේ විවාහය ඇතුළේ 3 දෙනෙක් හිටියා. ඒක නිසා ටිකක් සෙනග වැඩි වගේ කියලා. මේ විවාහය කොහොම හරි 1996 වෙනකොට දික්කසාදයකින් කෙලවර වෙනවා. 1992 දී ඉඳන් මේ දෙන්න වෙන් වෙලා තමයි ජීවත් වෙන්නේ. 1996 දී නිල වශයෙන් දික්කසාද වෙනවා. 1997 දී ඩයනා කුමරිය ප්‍රංශයේදී පැපරාසීන්ගේ කැමරාවෙන් බේරිලා යන්න හදනකොට ඉතාමත් අවාසනාවන්ත විදිහට රිය අනතුරකට ලක් වෙලා මිය යනවා. මේක රිය අනතුරකට ලක් කරා කියලාත් කියනවා, ලක් වුණා කියලාත් කියනවා. හරිම පරස්පරයි ආందోලනාත්මකයි. ගොඩක් වෙලාවට ගොඩක් අය විශ්වාස කරන්නේ ඩයනා කුමරිය මැරුවා කියන ප්‍රවෘත්තිය. ඒක කොහොමත් හරියටම සනාථ වෙලා නැහැ. කොහොම හරි මේ දෙන්නගේ අවසානයේ ඛේදාන්තයකින් කෙලවර වෙනවා. ඊට පස්සේ චාල්ස් කුමාරයා කැමිලා පාකර්ව විවාහ කරගන්නවා. මේ වෙද්දී එංගලන්තයේ 3 වෙනි චාල්ස් රජු විදිහට රජ වෙලා ඉන්න චාල්ස් කුමාරයා කැමිලා බිසව තමයි අගරජන විදිහට වර්තමානයේ ඉන්නේ. ඒ ආදර කතාව ඇතුලේ කාටද ඇත්තටම අගතියක් උනේ කියලා හරියටම හිතා ගන්න බෑ. හැබැයි මේක ඉතිහාසයේ බොහොම ප්‍රසිද්ධ ටොක්සික් රිලේෂන්ෂිප් එකක්. එක පැත්තකින් ඩයනා කුමරිය අසාධාරණයකට ලක් වුණා කියලා මුළු ලෝකෙම පිළිගන්න නිසා. හරි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 3 වෙනි රිලේෂන්ෂිප් එක විදිහට නැපෝලියන් බොනපාර්ට් සහ ජොසෆින්. මේ දෙන්නගේ ආදර කතාවත් ඉතිහාසයේ ඉතාමත්ම ඛේදනීය, අවාසනාවන්ත සහ ආශාවන්ගෙන් පිරිච්ච ආදර කතාවක්. මොකද නැපෝලියන් බොනපාර්ට් කියන්නේ 1804 වගේදී
ප්‍රංශයේ අධිරාජ්‍ය උනේ නැපොලියන් බොනපාට්. එයා විවාහ වුණේ ජොසෆින් එක්ක. හැබැයි ප්‍රංශයේ අධිරාජ්‍ය වෙන්න කලින් මේ දෙන්නා මුණ ගැහෙනකොට නැපොලියන් බොනපාට්ට අවුරුදු 26යි. හැබැයි ජොසෆින්ට අවුරුදු 32යි. මේ වෙද්දී ජොසෆින් කියන්නේ ප්‍රංශ විප්ලවයෙන් ස්වාමියා අහිමි වෙච්ච වැන්දබුවක්. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. හැබැයි නැපොලියන් බොනපාට් කියන අවුරුදු 26ක කඩවසම් ඉතාමත් පෞරුෂයක් තිබුණ තරුණයෙක්. මේ දෙන්නා අර ලව් ඇට් ෆර්ස්ට් සයි කියන්නේ ඒ කියන්නේ පළමු දැකීමෙන්ම සිද්ධ වෙන ආදරයක් අන්න ඒ වගේ මුණ ගැහිච්ච දෙන්නෙක්. පළමු දැකීමෙන්ම ආදරය ඇති කරගත්ත දෙන්නෙක්. ගොඩක් වෙලාවට නැපොලියන් බොනපාට් ජොසෆින්ට ආදරය කරා කියලා කියන්නේ එයාගේ තිබුණ ලස්සන රූ සපුවට සහ එයාගේ තිබුණ ඉතාමත් ආකර්ශනීය පෞරුෂයට කියලා. මොකද ජොසෆින් කියන්නේ ගොඩක් ලස්සන සහ සිත් අද ගන්නා සුළු පෞරුෂයක් තිබුණ කාන්තාවක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ දෙන්නා 1795 වගේ මුණ ගැහෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙනවා. විවාහ වෙලා ටික දවසකින් නැපොලියන්ට ඉතාලි සටන් බිමට යන්න වෙනවා. ඒ ගිහිල්ලත් මෙයා ජොසෆින්ට ඉතාමත් ආදරණීය සරාගී ආශාවන්ගෙන් පිරිච්ච ලියුම් සෑහෙන ප්‍රමාණයක් එවනවා. ජොසෆින් නැතුව පාළුයි කියලා කියනවා. එයාව ඕනි කියලා කියනවා. ඔය වගේ දේවල් එක මෙයා නැපොලියන් බොනපාට් ජොසෆින්ට එවපු ලියුම් ඉතිහාසයේ හරිම ප්‍රසිද්ධයි. හොයාගෙන කියවන්න පුළුවන් නම් ඒවා හරිම ලස්සනයි. කොහොම හරි මෙයා සටන් කරනකොට ජොසෆින් ප්‍රංශයේ ඉඳගෙන තවත් පිරිමිත් එක්ක සම්බන්ධකම් පටන් ගන්නවා. සම්බන්ධකම් ඇති කරගන්න පටන් ගන්නවා. මේක දැනගන්න නැපොලියන් බොනපාට් ඉතාමත් සිත් රිදවීම් සහ කනගාටුදායක සිතුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ දෙන්නගේ විශ්වාසය කැඩුනට මේ දෙන්නගේ ආදරේ වෙන් වුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මෙහෙම ගිහිල්ලා ජොසෆින් කරපු මේ වැඩේ නිසා නැපොලියනුත් තවත් කාන්තාවන්ගේ ඇසුරට පත් වෙනවා. හැබැයි මේ දෙන්නගේ ආදරේ කවදාවත් වෙන් වුණේ නැහැ. 1804 දී නැපොලියන් බොනපාට් ප්‍රංශයේ අධිරාජ්‍ය වෙනවා. මෙයා ප්‍රංශයේ අධිරාජ්‍යනය කරගන්නේ ජොසෆින්ව. හැබැයි ප්‍රංශයේ අධිරාජ්‍ය විදිහට මෙයාට ප්‍රංශ රාජ්‍ය ඉස්සරහට අරගෙන යන්න පුතෙක් වුමනා වෙනවා. මේ වෙද්දී ජොසෆින්ගේ වයසත් එක්ක එයාට දරුවෝ ලබන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක නිසා නැපොලියන් බොනපාට් සිද්ධ වෙනවා ජොසෆින්ව දික්කසාද කරලා ඕස්ට්‍රියාවේ මාරි ලුයිස් කුමරියව විවාහ කරගන්න. 1809 දී තමයි නැපොලියන් ජොසෆින්ව දික්කසාද කරලා ඕස්ට්‍රියාවේ මාරි ලුයිස් කුමරියව විවාහ කරගන්නවා. මේකෙන් මෙයාට පුතෙක් හම්බ වෙනවා. හැබැයි මේ ජොසෆින්ව දික්කසාද කරාට නැපොලියන් එක තැනක කියනවා මට මගේ රාජ්‍ය වෙනුවෙන් ජොසෆින්ව අතහරින්න සිද්ධ වුණාට මගේ ජීවිතේ එකම ආදරේ ජොසෆින් කියලා. මෙහෙම ගිහිල්ලා මේ දෙන්න නැපොලියන් 1812 දී වගේ රාජ්‍යයෙන් පහ කරනවා. 1800 මට මතක විදිහට 1812 දී වගේ තමයි නැපොලියන් රාජ්‍යයෙන් පහ කරනවා. දැන් ජොසෆින් මෙයාත් එක්ක දික්කසාද වෙලා ඉන්නේ. ජොසෆින් මේ අතරේදී මිය යනවා. මේ ජොසෆින්ගේ මරණය අහලා නැපොලියන් දවස් ගාණක් කාමරෙන් එළියටවත් ආවේ නැහැ කියලා කියනවා. නැපොලියන් ප්‍රංශ අධිරාජ්‍ය දූරෙන් පහ කරලා එයාව දූපතක හිර කරලා තියෙනකොට එයා මිය යන්නේ. එයාගේ මිය යන මොහොතේ පිට වෙච්ච අන්තිම වචනය තමයි ජොසෆින් කියන එක. ඉතින් මේ දෙන්නගේ ආදර කතාවත් ඉතාමත් ඛේදනීය අවසානයක් තියෙන ආදර කතාවක්. ඒ වගේම ටිකක් ටොක්සික් රිලේෂන්ෂිප් එකක්. මොකද එක්කෙනෙක්ගේ අරමුණක් වෙනුවෙන් අනිත් කෙනා පාවිච්චි වුණා. ඒක නිසා මේක ටොක්සික් රිලේෂන්ෂිප් එකක් විදිහට තමයි ඉතිහාසයේ ගණන් ගන්නේ. ඊළඟට මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් රිලේෂන්ෂිප් එකක්. ඒකත් ලේඩි කැරොලයින් ලෑම් සහ ලෝඩ් බයිරන්. ලේඩි කැරොලයින් ලෑම් කියන්නේ වික්ටෝරියානු අධිරාජ්‍යනියගේ යුගයේ හිටපු කෙනෙක්. වික්ටෝරියානු අධිරාජ්‍ය යුගයේ ලේඩි කැරොලයින් ලෑම්ගේ ස්වාමියා වෙච්ච ලෝඩ් මෙල්බන් ගැන ලොකු කතා බහක් තියෙනවා. ඒකත් මම වික්ටෝරියා රජුගේ ජීවිත කතාව ගැන කියපු වීඩියෝ එකේදී කියලා තියෙනවා. මම ඒකේ ලින්ක් එකත් උඩින් දාන්නම්. ඔයාලට කැමති නම් ගිහින් බලන්න පුළුවන්. ලේඩි කැරොලයින් ලෑම් කියන්නේ ලෝඩ් මෙල්බන්ගේ බිරිඳ. හැබැයි මෙයා අනියම් සම්බන්ධයක් පටන් ගන්නවා ලෝඩ් බයිරන් එක්ක. ලෝඩ් බයිරන්ව ලේඩි කැරොලයින් ලෑම්ට හම්බ වෙනකොට ලේඩි කැරොලයින් ලෑම්ට අවුරුදු 26යි. මෙයා ලෝඩ් බයිරන් කියන්නේ ඉතාමත් දක්ෂ
ඉතාමත් දක්ෂ කඩවසම් ලාබාල කවියෙක්. මෙයා ලේඩි කැරොලයින් ලෑම් කියන්නේ ලේඩි කැරොලයින් ලෑම් යනවා ලෝඩ් බයිරන්ගේ ඔය වගේ කවි පොතක් එලි දක්වන එකකට. එතකොට මෙයා ලෝඩ් බයිරන්ව දකින පළවෙනි දවසේම ලේඩි කැරොලයින් ලෑම් ඇවිල්ලා දිනපොතක ලියනවා mad bad and dangerous to know කියලා. මේ කතාව අදටත් හරිම ප්‍රසිද්ධයි. ඒ කියන්නේ පිස්සු නරක සහ ආශ්‍රයයට අන්තරදායක කියන තේරුමක් තමයි ඒකේ එන්නේ. ඒකට හේතුව වර්තමානයේ කියනවා නම් අර ප්ලේ බෝයි වගේ සංකල්පයක් තමයි මෙයා මේකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ හරිම අන්තරාකාරී ආශ්‍රය කරන එක කියලා. හැබැයි මේ ලේඩි කැරොලයින් ලෑම් සහ ලෝඩ් බයිරන් ඉතාමත් ඉක්මනට ආදරෙන් බැඳෙනවා. මේක උමතු ආදර කතාවක් කියලා තමයි කියන්නේ. මොකද ලේඩි කැරොලයින් ලෑම් පිස්සුවෙන් වගේ ආදරය කරනවා කියන අන්න එහෙම සම්බන්ධයක් තමයි මේ දෙන්න අතර තිබුණේ. හැබැයි මේක තිබුණේ මාස 4-5ක් වගේ. මේ ලේඩි කැරොලයින් ලෑම් එයා විවාහක කාන්තාවක් කියන එකත් අමතක කරලා ලෝඩ් බයිරන් ගැන පිස්සුවෙන් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. මෙයා සාදවලට ගියපුවාම අත කපා ගන්නවා ලෝඩ් බයිරන්ගේ අවධානය ගන්න. පිරිමියෙක් වගේ වෙස් වලාගෙන ලෝඩ් බයිරන්ගේ ගෙදරට යනවා. ලෝඩ් බයිරන් නැති වෙලාවට ගිහිලා රිමෙම්බර් මී කියලා වගේ වාක්‍ය යාගේ පොත්වල ලියලා එනවා. මේ සම්බන්ධ නිසා ලේඩි කැරොලයින් ලෑම්ගේ ස්වාමියා වෙච්ච ලෝඩ් මෙල්බන්ගේ ලේඩි කැරොලයින් ලෑම්ගේ සමාජ තත්ත්වය ඉතාමත් පල්ලෙහා මට්ටමකට වැටෙනවා මෙයාගේ මේ හැසිරීම හින්දා. මෙයාගේ හැසිරීම නවත්තන්න කොච්චර උත්සාහ කරත් මෙයාගේ මේ උමතු හැසිරීම නවත්තන්න පුළුවන් වුණේ නැහැ. ඒ වගේම තමයි මෙයාගේ මේ උමතු පිස්සුව ලෝඩ් බයිරන්ට ලොකු කරදරයක් වෙන්න පටන් ගත්තා. ඒක නිසා මෙයා ලෝඩ් බයිරන් කරේ ලේඩි කැරොලයින් ලෑම්ගේ ඈත් වෙන තීරණය කරපු එක. මේ ඈත්වීම ලේඩි කැරොලයින් ලෑම්ට දරා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒක නිසා මෙයා ප්‍රසිද්ධියේ ලෝඩ් බයිරන්ට බනින්න පටන් ගත්තා. එයා ගැන වැරදි කියන්න පටන් ගත්තා. නිර්නාමිකව එයාගේ චරිත ලක්ෂණත් එක්ක පොතක් පළ කරන්න පටන් ගත්තා. මේ ලේඩි කැරොලයින් ලෑම් ලෝඩ් බයිරන් ගැන ලියපු පොත තමයි ග්ලෙනාවෝන් කියන පොත තමයි ලේඩි කැරොලයින් ලෑම් ලෝඩ් බයිරන් ගැන නිර්නාමිකව පළ කරපු පොත. මේ පොතේ ලෝඩ් බයිරන් ගැන එයාගේ නම නොදැම්මට සම්පූර්ණයෙන් මෙයාගේ චරිත ලක්ෂණ ඇතුළත් කරලා තව ඉහළ පැලැන්තියේ හිටපු කීප දෙනෙක්ගේ චරිත ඇතුළත් කරලා ලියපු පොතක්. මේක ඒ දවස්වල අලෙවි වාර්තා තබමින් අලෙවි වුණ පොතක් කියලා කියනවා. මේ පොත නිසා ලෝඩ් බයිරන්ගේ ආත්මගරුත්වය නැත්තටම නැති වෙනවා. ඒක නිසා මෙයා සදහටම එංගලන්තේ අතහැරලා යනවා. ඒ ගිහිල්ලා 1824 දි වගේ ලෝඩ් බයිරන් ග්‍රීක සටනේදී මිය යනවා. ඒ වගේම තමයි ලේඩි කැරොලයින් ලෑම් 1828 දී වගේ අවුරුදු 41 දී අධික විදිහට මත්පැන් පානයට සහ ලවුඩන් කියන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා මෙයක් මිය යනවා. මේ දෙන්නගේ ආදර කතාව ඉතිහාසයේ ඉතාමත් උමතු පිස්සු ආදර කතාවක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේක කේදාන්තයකින් ඉවර වෙච්ච ටොක්සික් රිලේෂන්ෂිප් එකක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ටොක්සික් රිලේෂන්ෂිප් ගැන කතා කරනකොට නම් ඉතිහාසයේ බර ගානක් රිලේෂන්ෂිප් ගැන කතා කරන්න පුළුවන්. මේක සම්බන්ධව පැයක් දෙකක් වුණත් කතා කරන්න පුළුවන්. ඒ වුණාට අද මම ඔයාට මේ අරගෙන ආවේ මේ ටොක්සික් රිලේෂන්ෂිප් ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතිහාසයේත් මේ වගේ දේවල් සිද්ධ වුණා කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයාගේ ජීවිතේට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම ඔයාට මතක් වෙන්න ඕනේ මේක මට විතරක් නෙමෙයිනේ. මේක ඉතිහාසෙත් සිද්ධ වෙච්ච දෙයක් නේ. මේක අදටත් සිද්ධ වෙන දෙයක් නේ. මේක වර්තමානයේත් වෙන්න පුළුවන් දෙයක් නේ කියන එක. ඒ වගේම තමයි මේ ආදරය කියන එක අපේ ජීවිතයට ගන්නකොට ඇත්තටම සුබවාදීව ඒ දිහා බලන්න පුළුවන් නම් අපේ යටි අරමුණු වෙනුවෙන් අනිත් කෙනාව පාවිච්චි කරන්නේ නැතුව කොන්දේසි විරහිතව ඒ හැඟීම දෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම ආදරය කියන්නේ. එහෙනම් ඉතිහාසය ගැන කතා කරනකොට මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ලබන සතියේත් එන්න එතකන් පරිස්සමෙන් ඉන්න.